ආයුබෝවන් යුක්‍රේන් රුසියා යුද්ධයට පෙබරවාරි 24 වෙනිදාට වසර 5ක් සම්පූර්ණ වෙනවා. 2022 පෙබරවාරි 24 වෙනිදා තමයි රුසියානු හමුදාව යුක්‍රේනය ආක්‍රමණය කළේ. එදා රුසියානු හමුදාව උත්සාහ කළේ යුක්‍රේනයේ කීව් අගනගරය අත්පත් කරගෙන යුක්‍රේනයේ රජය පෙරලා දමා තමන්ට හිතවාදී රජයක් පත් කරගන්න, තමන්ට හිතවත් නායකයෙක් පත් කරගන්න. හැබැයි ඒ රුසියානු සැලසුම අසාර්ථක වුණා. ප්ලෑන් A අසාර්ථක වුණා. ඉන්පසු රුසියානුවන් තමන්ගේ දෙවෙනි සැලසුමට ගියා. ඒ දිගු කාලීන යුද්ධයකට. ඉතින් අද වෙනකොට රුසියානුවන් ඉන්නේ ඒ ප්ලෑන් B එකේ. දැන් ඔවුන් සාර්ථක වෙලා තිබෙනවා. හැබැයි ඔවුන්ට එදා අවම හානියකින් කරගන්න තිබුණු ඒ පළමු සැලසුම අසාර්ථක වුණා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා ඒ අසාර්ථක වුණු රුසියානු මෙහෙයුම ගැන. අහලා බලන්න කතාව. 2022 පෙබරවාරි 24 වෙනිදා මේ රුසියානුවන්ගේ මේ ප්ලෑන් A වල කොටස් කිහිපයක් තිබුණා. ඉන් පළමු පියවර උනේ ඔවුන් යුක්‍රේන ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉලක්ක කරගෙන දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. මේ සඳහා ඔවුන් කළු මුහුදේ ඔවුන්ගේ නාවික යාත්‍රාවලින් කැලිබර් ක්‍රූස් මිසයිල, ඒ වගේම රුසියානු ප්‍රහාර ගුවන් යානා යොදා ගනිමින් ක්‍රූස් මිසයිල, ඒ වගේම රුසියානු ගොඩබිමේ සිට බැලස්ටික් මිසයිල වශයෙන් ඉතා ප්‍රබල ප්‍රහාරයක් යුක්‍රේන පුරාවටම එල්ල කළා. යුක්‍රේන නගර ගණනාවක ඔවුන්ගේ හමුදා මර්මස්ථාන වලට මේ ප්‍රහාරය දියත් වුණා. මින් යුක්‍රේනට විශාල හානියකුත් සිද්ධ වුණා. මේ ගුවන් ප්‍රහාර යන අතරතුර ඔවුන්ගේ ප්‍රධානතම මෙහෙයුමට සූදානම් වුණා. මේ සඳහා රුසියානු යොදාගත්තේ හෙලිකොප්ටර්ස්. ප්‍රහාරක හෙලිකොප්ටර්ස් ඇතුළු සෙබළුන් ප්‍රහාණය කරන හෙලිකොප්ටර්ස් 200ක් මේ සඳහා ඔවුන් යොදාගත්තා. මේ රුසියානු විශේෂ බලකා සෙබළුන් වයිට් බෑන්ඩ්ස් එහෙම නැත්නම් මේ සුදු පළඳන ඒ වගේම සෙන්ට් ජෝන් රිබන්ස් පැළඳගෙන තමයි මේ ප්‍රහාරයට ඔවුන් සූදානම් වුණේ. මොකද යුක්‍රේන හමුදා සහ රුසියානු හමුදා වෙන් කර හඳුනා ගන්න හරි අමාරුයි. මොකද ඔවුන් ස්ලැවික් මිනිස්සු. එකම උස මහත පෙනුම. මේ නිසා තමයි රුසියානු හමුදාව මේ විදිහට මේ Tamanගේ වර්ණයෙන් පැළඳගෙන මේ සටනට එක්ුණේ. ඉතින් මේ හෙලිකොප්ටර්ස් යුක්‍රේනයේ කීව් අගනගරයට කිලෝමීටර් 30ක් මෙහායින් පිහිටි හොස්ටොමේල් නගරේ ඇන්ටනෝව් ගුවන් පතේ වෙත ගමන් කළා. මේ යන අතර වර රුසියානු හෙලිකොප්ටර්ස් වලට යම් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා. හෙලිකොප්ටර්ස් කිහිපයක් විනාශ වුණු බවකුත් කියනවා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම තහවුරුුනේ නැහැ. කොහොම නමුත් රුසියානුවන් හොස්ටොමේල් ගුවන් පතේට ළඟා වෙලා ඔවුන් එහි ගොඩ බානවා. ඒකම රුසියානු සෙබළුන් මේ හොස්ටොමේල් එයාපෝට් එක අත්පත් කරගන්නවා. මේ වීඩියෝ දර්ශන පෙළ දැන් වසර 5කට ආසන්න කාලයක් පරණයි. මේ සෙබළුන් බොහෝ පිරිසක් ජීවතුන් අතර නැහැ. ඉතින් මේ පළමු මෙහෙයුමට ගිය රුසියානු සෙබළුන් සියල්ලම වගේ මිය යන්නේ නැති. නමුත් එදා ඔවුන් මේ ප්‍රබල මෙහෙයුමට දායක වුණු ආකාරය මේ බලන්න මේ වීඩියෝ දර්ශන පෙළ. මේ විදියට ගුවන් පතේට ගොඩ බැස්ස රුසියානු සෙබළුන් ගුවන් පතේ අත්පත් කරගන්නවා. ඔවුන්ගේ අරමුණ උනේ මේ ගුවන් පතේ අත්පත් කරගෙන තවත් ඔවුන්ගේ ප්‍රවාහන ගුවන් යානා යොදාගෙන විශේෂයෙන්ම IL-76 ඉලුෂින් ගුවන් යානා යොදාගෙන තවත් සෙබළුන් මෙම ස්ථානට ගෙන්න ගන්න. ඒ වගේම සන්නද්ධ රථ ඔවුන්ට අවශ්‍යයි. ඔවුන්ට තව කිලෝමීටර් 30ක් යන්න තියෙනවා කීව් නගරයට. හැබැයි යුක්‍රේන සෙබළුන් එක දිගට පහර දෙන්න ගත්තා. යුක්‍රේනය මේ තමන්ගේ ගුවන් තොටුපළ බේර ගන්නව වෙනුවට ඔවුන් එක දිගට ප්‍රහාර එල්ල කළා. යුක්‍රේන ගුවන් හමුදාව මේ ගුවන් පතේට බෝම්බ හෙලන්න පටන් ගත්තා. ඒ නිසාම මේ රුසියානු සෙබළුන්ට එතරම් ප්‍රබල ලෙස සාර්ථක වෙන්න බැරි වුණා. ඒ නිසා පළමු දිනේ මෙහෙයුම් රුසියානුවන්ට අසාර්ථක වෙන බව පෙන්වුවා. ඒ නිසා ඔවුන් දෙවන දිනේ නැවතත් හෙලිකොප්ටර්ස් විශාල ප්‍රමාණයක් යොදාගෙන නැවතත් එවැනි ආකාරයේ මෙහෙයුමක් කළා. මේ හොස්ටොමේල් එයාපෝට් එකේ බලය තහවුරු කරගත්තා. දෙවැනි මෙහෙයුම සාර්ථක වුණා. රුසියානුවන් හොස්ටොමේල් නගරයටත් ගමන් කළා. දැන් රුසියානු හමුදා ඉදිරියට ගමන් කරනවා. හැබැයි ඔවුන්ට විශාල හානියකුත් ඒ වන විට සිද්ධ වෙලා. මොකද යුක්‍රේන සෙබළුන් කිසිම දෙයක් බැලුවේ නැහැ. එක දිගටම ප්‍රහාර එල්ල කරන්න ගත්තා. ඔවුන් තමන් සතු සියලුම ආයුධ වලින් මේ හොස්ටොමේල් එයාපෝට් එක සහ ඒ අවට ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළා. මේ නිසා රුසියානු සෙබළුන්ට සිදුණු හානිය විශාලයි. හොස්ටොමේල් වල මේ දෙවෙනි පියවර සිද්ධ වෙද්දී රුසියානු ගොඩබිම් හමුදා ස්ථාන කිහිපයකින් යුක්‍රේනට ඇතුළු වුණා. මින් ප්‍රධානතම මෙහෙයුම සිද්ධ වුණේ රුසියානු ගොඩබිමින් නෙමෙයි. ඒ ඔවුන්ගේ අසල්වැසි බෙලරුස් රාජ්‍යය රැඳී සිටි රුසියානු හමුදා. ඔවුන් බෙලරුසි ගොමෙල් වලින් යුක්‍රේනට ඇතුළු වුණා. මොකද එතනින් තමයි කීව් නගරයට ගොඩබිමින් ළඟම පාර වැටලා තියෙන්නේ. මේ ප්‍රදේශය ජන ශූන්‍ය ප්‍රදේශයක්. ඒකට හේතුව මේ ප්‍රදේශය තමයි චර්නොබිල් බලාගාරයේ පිහිටා තිබෙන්නේ. ඉතින් මේ චර්නොබිල්ලේ සිදුණු
න්‍යෂ්ටික අනතුරු නිසා මේ ප්‍රදේශ ජන ශූන්‍යයි. ඉතින් රුසියානු හමුදාවට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් ළඟම පාර වැල්ලා තිබුණේ මේ බෙලරුස් රාජ්‍ය හරහා. ඉතින් මේ ප්‍රදේශයේ රුසියානු හමුදා ලක්ෂයකට ආසික පිරිසක් මේ කීව් නගරය වෙත ගමන් කරන්න ගත්තා. හැබැයි රුසියානු හමුදාවන්ට වේගෙන් ගමන් කරන්න බැරි වුණා. ඔවුන් චර්නොබිල් ප්‍රදේශය අත්පත් කරගෙන ඉන් තවත් ඉතා විශාල දුරක් කීව් නගරයට එන්න ඕන. ඔවුන්ගේ සැලසුම තමයි ඔවුන් එන්න ඕන පොස්ටමේල් වලට. පොස්ටමේල් වලට ඇවිල්ලා ඒ බලය අල්ලන් ඉන සෙබළුන් එක්ක කීව් නගරයට ගමන් කරන්න ඕන. ඒක තමයි ඔවුන්ගේ සැලසුම උනේ. කීව් නගරය අත්පත් කර ගැනීමේ මේ දෙවෙනි සහ තුන්වෙනි පියවර සිද්ධ වෙද්දී යුක්‍රේන හමුදාවන්ගේ ෆෝකස් එක වෙනස් කරන්න රුසියානු හමුදා තවත් ස්ථාන කිහිපයකින් ගොඩ බිමින් ඇතුළු වුණා. ඉන් එක් ස්ථානයක් තමයි සූමී සහ චර්නිහිව් ප්‍රදේශ. මේ සූමී වලින් හා චර්නිහිව් වලින් එන රුසියානු සේනාංක වල ඉලක්කයත් කීව් නගරය. ඒ කියන්නේ කීව් නගරය තුන් පැත්තකින් වට කරන්නයි හදන්නේ. ඉහළින් බෙලරුස් වලින් සිට පහළට, ඒ වගේම චර්නිහිව් දෙසින් පැත්තෙන් සහ සූමී වලින් පහළින්. ඉතින් මේ විදිහට යුක්‍රේන හමුදාවන්ට Taman සතු සම්පත් ප්‍රමාණය එතකොට බෙදිලා යනවා. මොකද ફોකස් එක වෙනස් කරන්න වෙනවා. ඒ අතරවාරේ රුසියානු හමුදා තවත් ඉලක්කයක් ගත්තා. ඒ තමයි යුක්‍රේනයේ දෙවෙනි විශාලතම නගරය හාකිව් නගරය. හාකිව් වලට රුසියානු දේශසීමා සිට තියෙන්නේ කිලෝමීටර් 30ක් වගේ. ඉතින් උන්ට ළඟයි. ඒ නිසා තවත් සේනාංකයක් ඇතුළු වුණා හාකිව් දෙසින්. ඒ විතරක්ම නෙමෙයි. පහළින් ක්‍රීමියා දෙසින් රුසියානු හමුදා හේසෝන් ප්‍රාන්තයට ඇතුළු වුණා. මොකද හේසෝන් නගරයටත් එතරම් විශාල දුරක් නැහැ. ඉතින් මේ විදිහට රුසියානුවන් තමන්ගේ සැලසුම් ඊටම ප්‍රබල ලෙස පළමු දිනය තුල ක්‍රියාත්මක කළා. එකම දේ ඔවුන්ගේ මේ ප්‍රධාන ඉලක්කය තමයි අපහසු වෙන්නේ. මොකද කීව් නගරය අත්පත් කරගැනීම මෙහෙයුම තමයි ඔවුන්ට අපහසුම. මොකද දුර කිලෝමීටර් 150ක් විතර තියෙනවා. එතකොට හොස්ටොමයිල් වල සිටින සෙබළුන් ඉදිරියට එන්න ගත්තා. ඔවුන් බුචා සහ ඉර්පින් වලදී යුක්‍රේන හමුදාවන් එක්ක ගැටුණා. හැබැයි රුසියානු හමුදාවන්ට හිතපු තරම් සාර්ථක වෙන්න බැරුණා. මොකද රුසියානුවන් යොදාගත්තේ නවීනම ආයුධ නෙමෙයි. ඔවුන්ගේ යුද ටැංකි පැරණි යුද ටැංකි. ඉතින් මේ යුද ටැංකි වලට යුක්‍රේනය ඇමරිකාවේ ජවලින් වලින් පහර දෙන්න ගත්තා. ඉතින් යුද ටැංකි ඉතා විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම සෙබළුන්ගේ ජීවිතත් ඉතා විශාල ලෙස හානි වෙන්න ගත්තා. ඒ වගේම රුසියානු සෙබළුන්ව යුක්‍රේනය අල්ලගත්තා. ඉතින් මේ ඉර්පින් සහ බුචා සටහන් දෙකදී රුසියානුවන්ට විශාල හානියක් සිද්ධ වුණා. නැවතත් හොස්ටමේල් වල සිටි සෙබළුන් අසරණ වෙනවා. මොකද හේතුව තවමත් අර ඉහළින් එන සේනාංක පහළට ආවේ නැහැ. ඒකට හේතුනේ බොහෝ යුද ටැංකි සන්නද්ධ රථ අතරමඟදී බ්‍රේක් ඩවුන්ස් වලට ලක් වුණා. ඉතින් මේ රුසියානුවන් මේ තමන්ගේ ප්ලෑන් A එකේදී කරපු මේ කීව් නගරය අල්ලා ගැනීමේ සටන යම් ආකාරයකට ටික ටික අසාර්ථක වෙන්න ගත්තා. කීව් නගරයට මේ සපෝටින් ඇක්සිස් දෙකකින් ආපු මේ චර්නිහිව් සහ සුමී සේනාංකත් එන්න පරක් වුණා. විශේෂයෙන්ම සුමී නගරය මගහැරලා වුන් එන්න ගත්තා. චර්නිහිව් නගරය මගහැරලා වුන් එන්න ගත්තා. මොකද හේතුව නගර සටන් වලට ගියොත් ඔවුන්ට එතරම් ඉක්මනින් යන්න බෑ. හැබැයි ඔවුනුත් කෙටි මාර්ග ඔස්සේ ඉතා ඉක්මනින් කීව් නගරය ලං වුණා. කීව් නගරය ආසන්න වෙද්දී ඔවුන්ටත් දැවැන්ත ප්‍රහාර එල්ල වුණා. විශේෂයෙන්ම යුක්‍රේනයේ ඒ වන විටත් මේ බටහිර අවියායුධ වලින් සන්නද්ධලා සිටි ඔවුන් සතුව ඩ්‍රෝන, කාලතුවක්කු, ඒ වගේම යුද ටැංකි නාශක මිසයිල් ඕන තරම් තිබුණා. ඉතින් මේ රුසියානුවන්ගේ යුද ටැංකි සන්නද්ධ රථ විශාල ලෙස විනාශ වෙන්න ගත්තා. ඉතින් මේ නිසා රුසියානුවන්ගේ තිබුණු මොරාල් එක ටිකෙන් ටික වැටෙන්න ගත්තා. රුසියානුවන්ගේ මේ කීව් නගරය අත්පත් කරගෙන සටන එන්න පරක්කු වෙන්න ගත්තා. යුක්‍රේන හමුදා කීව් නගරය සම්පූර්ණ බලකොටුවක් ලෙස ආරක්ෂා කරන්න ගත්තා. කීව් නගරේ සියලුම පාරවල් වහලා ඔවුන් පාලම් විනාශ කරලා මේ රුසියානු හමුදාවන්ට තමන්ගේ සන්නද්ධ රථ ඉදිරියට එන්න බැරි වෙන විදිහට සකස් කරගත්තා. ඉතින් මේ වන විට නම් රුසියානු හමුදාවන්ට සැලසුම අත්හරින්න වෙන තැනකට ඇවිත් තිබුණා. කොහොම නමුත් යුද්ධයේ සති දෙක ගත වෙනකොට මේ ඉහළින් ආපු සේනාංක එතරම් සාර්ථකුනේ නැහැ. මේ නිසාම රුසියානුවන්ට සිද්ධ වුණා මෙහෙයුම අත්හරින්න. හැබැයි ඔවුන් සේනාංක එක්වරම ඉවත් කරගත්තේ නැහැ. ඔවුන් ක්‍රමයෙන් තමයි ඉවත් කරගත්තේ. කොහොම හරි යුද්ධයේ මාස 3ක් යද්දී රුසියානු හමුදා කීව් සටන සම්පූර්ණයෙන්ම අත්හැරියා. හැබැයි ඔවුන් දෙවෙනි පියවර ලෙස ප්ලෑන් B එමනම් දික්කාලන යුද්ධයකට ලෑස්ති වුණා. ඒ යුද්ධය තමයි මේ දැන් වසර 5ක් ගෙවිලා යන්නේ. මේ වන විට ඔවුන් සාර්ථකයි. හැබැයි එකම දේ රුසියානුවන්ට ඉතා විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා මේ වන විට. අද මේ අතීතාවර්ජනය කළේ මීට වසර 5කට කලින් රුසියානුවන් සිද්ධ කළ මේ කීව් නගරය අත්පත් කර ගැනීම සෙලෙන්ස්කි ඉවත් කිරීමේ මෙහෙයුම ගැන. ඉතින් මේ වීඩියෝ දර්ශන පෙළ එදා මේ පළමු දිනේ සිදු වුණු සිද්ධාමය. ඉතින් බලන්න මේ වීඩියෝ දර්ශන පෙළ අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතා ඉක්මනින්. එතකන් සමුගන්නම් ඔබට සුබ දවසක්.